ජේසු පිටයි මනස සමාදානයෙන් පිරෙන්නා වූ ආශිර්වාදමත් දවසක් වේවා. මේ සිතුවිල්ල අහන වෙලාවෙත් මේ මොහොතෙත් ඔබ මොනවද කල්පනා කරමින් ඉන්නේ? ඊයේ දවස ගැන ඔබ කල්පනා කරමින් ඉන්නවද? ඔබට කරන්නට අතපසු වුණු දෙයක් ගැන ඔබ කල්පනා කරමින් ඉන්නවද? ඔබට ඔබේ ජීවිතේ සම්පූර්ණ කරගන්නට බැරි වූ දෙයක් ගැන ඔබ කල්පනා කරමින් ඉන්නවද? එහෙම නැත්නම් ඔබට ලබා ගන්නට බැරි වූ දෙයක් ගැන ඔබ කල්පනා කරමින් ඉන්නවද? ඔබ යේසුස් වහන්සේව තමන්ගේ ගැලවුම් කාර්යයක් විදියට පිළිගන්න මිනිසෙක් හැටියට අද දවසේ උන්වහන්සේ ඔබේ මනසට සමාදානය දෙන්නට යනවා. ඔබ විශ්වාස කරන්න. ඔබ දැන් හදවතින් කියන්න, ඔව් උන්වහන්සේ මට සමාදානය දෙන්නට යනවා. අපි අද දවසේ වචනය දෙස බලන්නට යනවා. පිලිප්පි 3 වන පරිච්ඡේදයේ 13 වන පදේ සහ 14 වන පදේ. සහෝදරයනි, මම තවමත් අල්ලා ගතිමි නොසිතමි. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට ඉස්සරහට තිබෙන දේ ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරා දුවමි. මගේ සහෝදරයා සහෝදරී, ඔබ ශක්තිමත් වෙන්න අද දවසේ. මෙතනදී පාවුලතුමා ඒ පිලිප්පි ඒ සෙනගට කියනවා වගේ අද දවසේ මේ වචනය ඔබේ ජීවිතයට ඔබ අදාළ කරගන්න. මනුෂ්‍යයන් විදියට මගේ සහෝදරයා සහෝදරී, ඔබත් මමත් ඇතුළුව අපි දුර්වල වෙන වෙලාවල් එනවා. අපි අධෛර්යයට පත්වෙන වෙලාවල් එනවා. දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය ගිලිහිලා යන අවස්ථාවන්, පවත්වාගෙන යන්න අපහසු වෙන අවස්ථාවන් දැන් අපිට අපගේ ජීවිතයේ හමු වෙනවා. හැබැයි ඒ වැටෙන අවස්ථාවන් වල, දුර්වල වෙන අවස්ථාවන් වල අපි වැටිලම ඉන්නට ගියොත් අපිට ඒ ජයග්‍රහණයේ දිනුම්පල කරා ලං වෙන්නට බැරුව යනවා. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට තිබෙන දිනුම්පල කුමක්ද? දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යය. උන්වහන්සේගේ දරුවන් හැටියට අපිට ඒ කාරණාව අමතක කරන්නට බෑ. වචනේ තව තැනක කියන්නේ නුඹලාටම අයිති නැත, නුඹලාව මිලේට ගනු ලැබුවේහුය. දෙවියන් වහන්සේ අපිව මිලයක් දීලා අරගෙනයි තිබෙන්නේ. අද දවසේ ඔබ ගැන අඩුතක්සේරුවෙන් හිතන්නට යන්න එපා. දෙවියන් වහන්සේ කිව්වා සියල්ලට කාලයක් තිබෙනවා කියලා. සමහර දේවල් ඔබ ඒ කාලයට කලින් හිතලා ඔබ ඉක්මන් වෙන්නට ගිහිල්ලා ඔබේ ගමන වළක්ව ගන්නට යන්නට එපා. ඔබේ සියලු කාරණාවල්, සියලු බර උන්වහන්සේ මත තබන්න. පාවුලතුමා කියන්නේ, සහෝදරයනි, මම තවමත් අල්ලා ගත්තේ නොසිතමි. එච්චර මහා ලොකු සේවයක්, මහා ප්‍රදේශයක් බලපු සභාවන් පාලනය කරපු පාවුලතුමා කියනවා මමත් තාම අල්ලගත්තා කියලා සිතන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේත් එක්ක යන ජීවිතය හරි ලෙස සම්පූර්ණ ලෙස අල්ලගත්තා කියලා හිතන්නේ නැහැ. නමුත් එකක් කරමි. එනම් පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට. මගේ සහෝදරයා සහෝදරී, අපිට තිබෙනවා අපේ ජීවිතේ පස්සෙන් තිබෙන දේ, කලින් සිදු වුණා වූ දේවල්, අපිව ප්‍රතික්ෂේප වුණ තැන්, අපි පරාජය වුණ තැන්, අපිට සම්පූර්ණ කරගන්නට බැරි වූ දේ, ලබා ගන්නට බැරි වූ දේ, අපිට තව කෙනෙක්ට කියන්නට බැරි වූ දේ, ඒ දේවල් අද දවසේ ඔබ අමතක කරලා දාන්න. ඒ දේවල් අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ මනසෙන් ඉවත් වෙන්නට යනවා. ඔබව ලේවලින් මිලයට ගත්තා වූ උන්වහන්සේ, ඒ දරුකම දුන්නා වූ යේසුස් වහන්සේ ඔබ සමග සිටගෙන සිටිනවා. ඔබ වෙනුවෙන් සිටිනවා. ඒ නිසා ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න. ඊළඟ ඉස්සරහට තිබෙන දේ ඒවා දෙසම බලාගෙන යමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම්පල කරා දුවමින් ඔබ ඉස්සරහට තිබෙන දේ දෙස බලන්න. ඉස්සරහට ප්‍රීඩා පැමිණෙන්නේ නැහැ, ප්‍රශ්න එන්නේ නැහැ. ඒ දේවල් කනස්සලුවීම් වැටෙන්න තැන් එන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග සිටින බව විශ්වාස කරන්න.
උන්වහන්සේ සමග අභිමුඛයේ ගත කරන කාලය ඔබ වැඩි කරන්න. ආත්මයන් වහන්සේට ඇහුම්කන් දෙමින් ඔබේ ජීවිතය හැඩගස්ව ගන්න. එවිට ඔබ ප්‍රශ්න ප්‍රීඩා කුණාට වෙනකොට ඔබ වැටෙන්නට යන්නේ නැහැ. ඔබ එක තැනක හිර වෙලා ඉන්නට යන්නට එපා. එක ප්‍රශ්නයක එක කාරණාවක දෙවියන් වහන්සේ ඔබව කැඳ වූ කාරණාව සොයා බලන්න, ඒක ගැන වෙහෙසෙන්න, දෙවියන් වහන්සේ සමග කතා කරන්න, දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි දෙයක්ද ඒ දේ උවමනාවෙන් උනන්දුවෙන් කරන්න. උන්වහන්සේ ඔබේ හදවත දකිනවා. ඔබව ජීවිතයේ පස්සට අදින ඒ අතීතය දැන් ඔබේ මනසෙන් ඉවත් වෙන්න ඕනේ. ඔබ අද දවසේ පටන් අලුත් මිනිසෙක්, අලුත් ගමනක් ආරම්භ කරන්නට යන්නේ ඒ දෙවියන් වහන්සේ සමග. ඔබ දැන් ඉන්න තැනින් ඔබ ශක්තිමත් නැගිටින්නට ඕනේ. අපි ආරාධනා කරමු. ප්‍රේමාන්ත දෙවි පියාණනි, ඔබට ස්තුතියි අද දවසේ මේ වචනය නිසා. ස්වාමීන් අද දවසේ මේ වචනය ඇසුවා වූ සහෝදරයා සහෝදරී මමද ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමීන් අපේ ජීවිතයේ ස්වාමීන් පස්සට අදින ස්වාමීන් අතීතයේ මතක සිතුවිලි සිදුවීම් මගහැරුණු දේ ස්වාමීන් පසුතැවීම් ස්වාමීන් අපි අමතක කරනවා. ස්වාමීන් මොකද ඔබ වහන්සේ අපිට දීලා තිබෙන්නේ ස්වාමීන් අලංකාර ජීවිතයක්. ස්වාමීන් වහන්සේ අපිව පොළවේ තැබුවේ ස්වාමිනී විඳවන්නට නෙවෙයි, ස්වාමිනී විඳින්නටයි. එසේනම් ස්වාමිනී මේ ඔබ වහන්සේ තුල ගමන් කරන ජීවිතය ස්වාමිනී ඔබගේ කැමැත්ත කරමින් ස්වාමිනී ඒ දිනුම්පල කරා ස්වාමිනී දුවන්නට, ශක්තිමත්ව යන්නට සදාත්මනි ඔබගේ මඟ පෙන්වීම දෙන්න. ස්වාමිනී නිතර ඔබ වහන්සේ සමග මම කතා කරද්දී ස්වාමිනී ඔබ වහන්සේත් මට කතා කරන්න. ස්වාමිනී මම